The Beekeeper, The Mechanic, Extendable, Transport, ඉටෑලියන් ජොබ් මේ මූවිවා අනිවාරෙන් බල්ලා තියෙන්න්න ඕනි. ජේසන්ගේ රසිකයෙක්න අනිවාරෙන් බල්ල තියෙන්න්න ඕනි. අද අපි කතා කරමු ජේසන් ස්තෑතන්ගෙන. 1960 ජූලි මස 26 වන දිනදී එංගලන්තයේදී උපත ලැබූ ඔහු වෘත්තිමය කිමුදුම්කරුවෙකු හා වීදිවෙළෙන්දෙක් ලෙස කටයුතු කරලා තියෙනවා. ඉන් පසු 1998 ඔහුගේ පළමු චිත්‍රපටිය ලොක් ස්ටෝක් එය ඔහුගේ ජීවිතය එකපාරට භූමිකම්පාවක් වගේ වෙනස් කර තියෙනවා. අද වෙනකොට ලෝකයේ අති දක්ෂයෙක් ඔහුගේ මව කියනවනම් අයලීන් නර්තන ශිල්පිනියක්, පියා බැරිස්තැල් ඕත් ජේසන් වාගේම වීදිවෙළෙන්දෙක්. 1998 ලොක් ස්ටෝක් නැමැති චිත්‍රපටය රඟපෑමෙන් පසු ඔහුගේ ජීවිතයේ භූමිකම්පාවක් ලෙස වෙනස් වෙනවා. ගයි රිචීගේ උදව්ව සමග රංගන ජීවිතයට එන ජේසන් 2003 වසරේ ට්‍රාන්ස්පෝර්ට් ෆිල්ම් එක රඟපානවා. ඉන්පසු සුපිරි තරුවක් බවට ලොකු පොඩි හැමදෙනාම අඳුරන චරිතයක් බවට පත් වෙනවා. ඉන්පසු ඔහු බෑන්ගන් ජොබ්, ඩෙත් රේස්, ලොක් ස්ටොක්, වෝත්මෑන් මෙම ෆිල්ම් වල ඔහුගේ අති දක්ෂ හැකියාව පෙන්වන හැමදෙනාගේම හිත් දිනාගෙන තියෙන IMD වාර්තා ඉහළටම ගෙනියන්න මොහු සමත් වෙලා තියෙනවා. ඒ වගේම හොඳම කියාදාම් නළුවා බවටත් ඔහු පත් වී තියෙනවා. ගොඩාක් මූවි කියන්න දෙයක් නැහැ. ඔයාලම දන්නවා ඒ මූවි නෙක්ස්ට් ලෙවල්. කියන්න වචන නැහැ. එයා අපිටත් මෙහෙම කියනවා. ඔබ යමක් කරනවා නම් එය හරියටම කරන්න. ඒ විලාසිතාවකට කරන්න. ඔබේ ශරීරයේ ඩයිනමයිට් කෑල්ලක් වගේ. හොඳ පෙනුමක් සහ හොඳ හැඟීමකින් හැමදේම අත්වැල් බැඳ ගන්න. උද්‍යෝගිමත්ව සහ මහන්සි වී වැඩ කරන්න. ඔබ කුමක් කරත් එය හරියට සිහියෙන් කරන්න. ජීවිතේ හොඳම දේවල් සමහර විට ඉබේම සිදු වෙන්න පුළුවන්. මම සඳහන් කරපු දේවල් වලින් මම කිහිපයක් පමණයි කතා කරේ. තවද මම 1992 පැවති කිමිදුම්කරු 12 වෙනි ස්ථානය තම රටට ලබා දී තිබෙනවා. ඒක තමයි මම ආදර්ශ පාඨයේ කිව්වා වගේම ඔහු මොන දේ කරත් ඔහු ආසාවෙන් සහ මහන්සියෙන් විලාසිතාවකට කරනවා. ඒ කියන්නේ ඔහු මොන දේ කරත් හරිම ආසාවෙන් කරන්නේ. ඒ වගේම අපිත් මොන දේ කරත් මොහු වගේම ආසාවෙන් කරනවා නම් ඒ දේ අනිවාර්යෙන් ඔයාට හරියනවා. සුබ දවසක් හැම දිනකටම ආයෙ වීඩියෝ එකකින්